ත්‍රිවිල් පාවිච්චි කරන. එහෙම නැත්නම් ත්‍රිවිල් පදින. ත්‍රිවිල් පදින පාවිච්චි කරන අයගෙන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් තමන්ගේ ත්‍රිවිල් එකට එහෙම නැත්නම් ත්‍රිරෝද රථයට පාවිච්චි කරන ස්පෙයා පාර්ට්ස් අමතර කොටස් හොඳ ඒවා ක්වොලිටි ඒවා නැත්නම් ජෙනුයින් ඒවාද කියලා බලන්න තාමත් හරියටම දන්නේ නැහැ. ඔයා ඒක පිළිගන්නවද? ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ක්වොලිටි හොඳ ඒ වගේම ජෙනුයින් පාර්ට් එකක් අඳුරගන්නේ කියලා. ඊට කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ ත්‍රිවිල් වලට සම්බන්ධ ඒ වගේම ත්‍රිවිල් ගැන දැනගන්න කැමති දේවල් ගොඩක් අපේ වීඩියෝස් හරහා ඔයාටත් දැන කියා ගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අපි මෙතනදී ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නැත්නම් ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් කියලා අඳුනගන්නේ අදාළ ඒජන්තවරු ගෙන්නන ප්‍රොඩක්ට් එකම නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් බජාජ් ත්‍රිවිල් එකට ස්පෙයා පාර්ට්ස් ගෙන්නන්නේ ඒජන්තවරයෙක් විදිහට ඩේවිඩ් පිරිස් ආයතනයේ. හැබැයි ඒ ජෙනුයින් පාර්ට් එක විතරක්ම නෙවෙයි ක්වොලිටි හයි ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට යොදා ගන්න පුළුවන්. ඊට වැඩිය ඕන තරම් ක්වොලිටි බ්‍රෑන්ඩ්ස් ඒ වගේම ක්වොලිටි ප්‍රොඩක්ට්ස් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. අපි කිසිම එකක් උස් පහත් විදිහට බෙදන්නේ නැහැ. මොකද බාස්ලා එහෙම නැත්නම් මැකෑනික් එහෙම නැත්නම් කාර්මික මහත්තුරු එයාලගේ අත්දැකීම් සහ එයාලගේ දැනුම මතත් මේ ප්‍රොඩක්ට්ස් එක එක විදිහට කාණ්ඩ කරනවා. හොඳයි. කොහොමද දැන් මේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අපි අඳුනගන්නේ? අපිට උදාහරණයකට බජාජ් ත්‍රිවිල් එකම ගත්තොත් ඩේවිඩ් පීරිස් ආයතනයේ නම් එයාලගේ පාර්ට්ස් වලට ජෙනුයින් මාක් එක එහෙම නැත්නම් අලිපැංච මාක් එක අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අනිත් ඒවාට එහෙම මාක් එකක් නැහැ. සමහර වෙලාවට එකම වගේ ප්‍රොඩක්ට්ස් දෙකක් ගත්තොත් පොඩි වෙනස්කමකින් තමයි ඒකේ වෙනස පේන්නේ. හැබැයි ක්වොලිටිය ලොකු ગેප් එකක් තියෙනවා. ඔයාට අත්දැකීමක් නැත්නම් ඔයාට එහෙම නැත්නම් මේ ගැන ලොකු දැනුමක් නැත්නම් කරන්න තියෙන හොඳම දේ මොකද්ද? අපි මෙන්න මේ වීඩියෝ එකෙත් කතා කරා වගේ ඔයාට කරන්න පුළුවන් අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් ඒ කියන්නේ ත්‍රිවිල් පදින තමන්ගේ යාළුවෙක්ගෙන් එහෙම නැත්නම් තමන්ගේ පාක් එකේ කෙනෙක්ගෙන් එහෙම නැත්නම් වෙන කවුරු හරි ත්‍රිවිල් පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහලා උපදෙස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔයාට පුළුවන් අදාළ ඒජන්තවරු විසින්ම පවත්වගෙන යන ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් තියෙන තැන් වලට ගිහිල්ලා පාර්ට්ස් මිලදී ගන්න. ඔයාට තව විදිහක් තියෙනවා. ඒ ඔයාගේ විශ්වාසය තහවුරු කරපු තැනකින් හොඳ උපදෙස් අරගෙන විශ්වාසවන්ත විදිහට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන එක. එහෙම නැත්නම් මිලදී ගන්න එක. මෙන්න මේ ක්‍රම කීපයටම ඔයාට පුළුවන් හයි ක්වොලිටි හයි ප්‍රොඩක්ට් එකක් මිලදී අරගෙන ඔයාගේ වාහනේ වගේම පොකට් එකේ අනාගතේ බේරගන්න. අපි දැන් කතා කරමු හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්නම් ජෙනුයින් ප්‍රොඩක්ට් එකක්, ස්පෙයා පාර්ට් එකක්. ඔයාගේ ත්‍රිවිල් එකට පාවිච්චි කරාම මොනවද තියෙන වාසි මොනවද තියෙන අවාසි කියලා. අවාසි වලට වැඩිය වාසි තමයි වැඩි. කමන්නේ අපි දෙකම බලමුකෝ. ක්වොලිටි වැඩි බ්‍රෑන්ඩඩ් එහෙම නැත්නම් ජෙනුයින් පාර්ට් එක මිල ටිකක් වැඩි. ඒක එක විදිහක අවාසියක්. හැබැයි මිල වැඩි වගේම තමයි ක්වොලිටිය සහ කල්පැවැත්ම ඒකත් වැඩි. ගණන් අඩු පාර්ට් එක ගාන අඩුයි වගේම තමයි ක්වොලිටිය සහ කල්පැවැත්මත් අඩුයි. ඒක ඔයාගේ පර්ස් එකට හොඳ වුණාට වාහනේට නම් හොඳ වෙන්නේ නැහැ. හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරොත් එහෙම නැත්නම් ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් හොඳ ස්පෙයා පාර්ට්ස් පාවිච්චි කරොත් ඔයාගේ වාහනේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා වගේම යාබද කොටස් ගෙවි යෑම ගොඩක් කාලයකට පස්සේ තමයි වෙන්නේ. ලෝ ක්වොලිටි එහෙම නැත්නම් ක්වොලිටියෙන් අඩු පාර්ට් එකක් දැම්මොත් යාබද කොටස් ගෙවි යෑම ඉක්මනින්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාට නිතර පාර්ට්ස් යොදන්න වෙනවා. ඒක ඔයාගේ පොකට් එකට නම් හොඳ දෙයක් නෙවෙයි. ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දැම්මොත් ඔයාගේ වාහනයට හොඳයි වගේම ඔයාගේ කාලයත් ඉතුරු වෙනවා. අඩු ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අඩු ක්වොලිටි ස්පෙයා පාර්ට්ස් දැම්මොත් ඔයාට නිතර ගෑරේජ් වලම තමයි රස්ති අඩු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔයාට ආත්ම විශ්වාසයෙන් එහෙම නැත්නම් විශ්වාසයකින් යුතුව ඕන ගමනක් ගිහිල්ලා එන්න පුළුවන්. මොකද මග නවතී කියන බය හයි ක්වොලිටි ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් හොඳ ජෙනුයින් පාර්ට් එකක් දැම්මාම ඔයාට ඇති වෙන්නේ නැහැ. හැබැයි ලෝ ක්වොලිටි පාර්ට් එකක් දැම්මොත් ඒ සැකෙන්ම තමයි ඔයාට ගමනක් උනත් යන්න වෙන්නේ. දැන් මං මේ විදිහට කිව්වහම ටුක් ටුක් ටියුබ් SL කියන්නේ බොරු කියලා සමහර විට ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්.
අපි genuine parts දාලත් මග ඉඳලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. මොකද 100%ක් මේවා සාර්ථක 100%ක් perfect දේවල් නෙවෙයිනේ. genuine part එකක් දාලා ඒකේ defect එකක්. එහෙම නැත්නම් ඒකේ ගෙවි යෑමක් ඉක්මනින් වෙලා ඔයාට මග ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකරතැබ්බයකට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාබද කොටසක මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඔයා දාපු genuine part එක සවුත් වෙලා ඔයාට මග ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිතර සර්විස් රිපෙයාර් කරන්න වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මම මේ කියන්නේ 90%ක් තියෙන්න පුළුවන් හොඳ දේවල්. 10%ක් විතර නරක තියෙන්න පුළුවන්. මොකද හැමදේම 100%ක්ම පර්ෆෙක්ට් නෑනේ. ඔන්න ඔහොම තමා පාර්ට් එකක් දාන කතාව. ඉතින් මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක ගැන අදහස් වගේම ඔයාලගේ වෙන අදහස් අපේ channel එක ගැන තියෙන අදහස් ඒ හැමදේම පල්ලෙහා කමෙන්ට් section එකේ දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ 3 wheel වලට ආදරය කරන 3 wheel ගැන උනන්දු ඒ වගේම 3 wheel ගැන දැනගන්න කැමති අයට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාලටත් බලන්න මේක එයාලා අතර බෙදා හරින්න. එතකොට අපේ channel එකත් එක්ක එකතු වෙලා ඔයාලා වගේම එයාලත් 3 wheel වලට තව ආදරය කරන්න පුරුදු වෙයි. අපි 3 wheel ගැන කරපු පරණ වීඩියෝස් උත් ගොඩක් තියෙනවා. ඒවත් ඔයාට අපේ channel එකට ආවොත් බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආයෙත් ඉක්මනින්ම එනවා. එහෙනම් ටුක් ටුක් ටියුබ් SL අපේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.